අයිබෝවන් යාළුවනි ඔයාල හැමෝම රයිඩ YouTube චැනලට සාදරයෙන් පිළිගන්නවා. ලංකායි පාරවල්වල වැඩියම දක්ටට ලැබෙන ඒවගේම ගොඩක් දෙනෙක් පලවිනි වාහනය වෙච්ච අපේම වාහනයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක තමයි 2025 අලුතෙන්ම නිකුත් වුණ සුසුකි එල්ඩෝ ජපන් කාරක. අද මම වාලට ගෙනාවේ මෙන්න මේක ගැන. මේක ඇවෙල්ලා බජට් කැටගරියගේ කාර එකක්. ලංකාය ගොඩක් කට්ටිය ගන්න කැමති කාර එකක්. ඇල්ට එකක් ගන්න හිතාගන්න හැමෝගෙම හිතේ තියෙන් ලොක ප්‍රශ්ටිකට තරයක්ත්තයි මමද ගෙනාවේ හයිබ්‍රීට්ටයක් ගන්නවද නන් හයිබ්‍රීඩ්ඩයක් ගන්නවද මේක තමයි වාහන දෙක අපි බලමු මේකින් වාට හොඳනම ගැලපෙන්නෙම කොත්ද කියලා මේක 2024 නිෂ්පාතිත වාහනයක් ඔයාලට මේක මොඩල්ස් දෙකම ඔක්ෂන් වලින් මිලදී ගන්න පුළුවන් දස කියල්ට ජපන් එක එන මොඩල්ස් දෙක් ගත්තම හයිබීට් හා නන් හයිබීට් කියල මොඩල්ස් දෙකත්තමයි එන්නේ මේකේ නන් හයිබීට් මොඩල් එකේ එල්ග්‍රේඩ්ඩයක් ඒග්‍රේඩ්ඩයක් කියලා ගේටස් දෙයක් හඳුන්නලා දීලා තියෙනවා ඒ වගේම හයිබ්‍රීඩ්ගේ එක්ස්ක්‍රේඩ්ඩයක් ස්ක්‍රේඩ්ඩයක් කියලා මොඩල්ස් දෙකක් හඳුන්නලා දීලා තියෙනවා මේක කොමන් විදිහට ගත්තොත් එහෙම නන් හයිබ්‍රීඩ් හා හයිබ්‍රීඩ් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ මුලින්ම බලමු වාහන දෙකේ පෙනුම අලුත් ඇල්ටෝ එකේ ඩිසයින් එක ගොඩම බොක්සි ඒ වගේම කම්පැක්ට් සිටි එකේ ඩ්‍රයිව් කරනවා නම් හරිම පහසුයි හයිබ්‍රීඩ් එකේ නන් හයිබ්‍රීඩ් එකේ දෙකේම පෙනුම ගොඩක් දුරට සමානයි හයිබ්‍රීඩ් එකේ නම් තියෙන වෙනස්කම තමයි හයිබ්‍රීඩ් පැච් එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි හයිබ්‍රීඩ් එකේ තියෙන ඩුවල් ටෝන් කලර් එක වගේ දේවල් නිසා මේකේ පෙනුම ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම LED හෙඩ්ලයිට්, ටේල් ලයිට් ඒ නිසා මේකට මොඩර්න් ඩිසයින් එකක් තමයි එකතු වෙලා තියෙන්නේ. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් ලංකාවේ පාරවල් වලට ගැලපෙන මට්ටමකටම තියෙනවා. අපි දැන් බලමු ඇතුළට ගිහිල්ලා මේකේ අලුතෙන් වෙනස් වෙලා තියෙන්නේ මොනවද කියලා. ඇත්තටම පුංචි වාහනයක් වුණත් ඒකට නම් හොඳට තියෙනවා. විශේෂයෙන්ම බැක් සීට් එක. මේක ස්පේස් එක හොඳ මට්ටමක තියෙනවා දැන් වෙනස්කම් ගැන කතා කරනවන හයිබ්‍රීඩ් එක ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක බැටරි ලෙවල් එක ඒ වගේම එනර්ජි ෆ්ලෝ එක වෙන්න ඩිස්ප්ලේ එකක් තියෙනවා නන් හයිබ්‍රීඩ් එකේ නම් ඒවා නෑ ඒ වගේමද හයිබ්‍රීඩ් එකේ එන හයිග්‍රේඩ් මොඩල්ස් වල ටච් ස්ක්‍රීන් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් පුෂ් ස්ටාර්ට් බටන් එකක් වගේ ෆීචර්ස් එනවා දෙකේම කොමන් විදිහට එයාබෑග්ස් ABS වගේ බේසික් සේෆ්ටි ෆීචර්ස් නම් ඇඩ් වෙලා තියෙනවා හැබැයි හයිබ්‍රීඩ් එකේ නම් කලේෂන් මෙඩිගේෂන් සිස්ටම් ලේන් කීප් ඇසෙස් සිස්ටම් පාකින් සෙන්සර් වගේ ඇඩ්වාන්ස් ෆීචර්ස් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ආරක්ෂාව පැත්තෙන් නම් හයිබ්‍රීඩ් එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. දැන් මේකේ එන්ජින් එක ගැන බැලුවොත් එහෙම නන් හයිබ්‍රීඩ් එකේ තියෙන්නේ R06A 658cc3 සිලින්ඩර් එන්ජින් එකක්. නේචර් ඇක්සලරේටර් පෙට්‍රල් එන්ජින් එකක් තමයි මේකට එන්නේ. මේකේ හෝස් පවර් 46ක පවර් එකක් ජෙනරේට් කරලා දෙනවා. CVT ගියර්බොක්ස් එකක් ඔටෝමැටික් ගියර් සිස්ටම් එකක් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මේකේ වැදගත්ම දේ තමයි ෆියුල් ඉකොනොමි එක. මේකේ ලීටරයට කිලෝමීටර් 25ක් 28ක් වගේ කරනවා කියලා තමයි ජපනිස් ස්ටෑන්ඩඩ් වල සඳහන් වෙන්නේ. මේක සාමාන්‍යයෙන් ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා පදවන විදිය අනුව ලංකාවේ පාරවල් අනුව ලීටරයට කිලෝමීටර් 22ක් 25ක් අතර කරයි වගේ කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඔයාලට හිතෙන විදිහට ලංකාවේ කොච්චර වගේ ෆියුල් ඉකොනොමි එකක් කරයි කියලාද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න බලන්න. දැන් බලමු හයිබ්‍රීඩ් එක ගැන. හයිබ්‍රීඩ් එක ගත්තම R06 658cc පෙට්‍රල් එන්ජින් එකක් තමයි මේකට එන්නේ. ඒ වගේම WA04C මයිල් හයිබ්‍රීඩ් මෝටර් එකක් එනවා. මේක එන්ජින් එකේ පවර් එක ගත්තොත් එහෙනම් හෝස් පවර් 49ක පවර් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒ වගේම මෝටර් එකෙන් හෝස් පවර් 2.6ක පවර් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒත් ටෝටල් හෝස් පවර් එක 52ක් කියලා තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම එතකොට මේකට CVT ඔටෝමැටික් ගියර්බොක්ස් එකක් තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. අපි දැන් මේකේ වැදගත්ම දේ බලමු. මේකේ ෆියුල් ඉකොනොමි එක ගැන කතා කරොත් එහෙම ලීටරයට කිලෝමීටර් 28ක් 30ක් අතර කරනවා කියලා තමයි ජපනිස් ස්ටෑන්ඩඩ් වල සඳහන් වෙන්නේ. ඒත් ලංකාවේ තියෙන පාරවල් අනුව ලංකාවේ පදවන රියදුරා අනුව නම් මේක 25ක් 28ක් අතර කරයි කියලා තමයි අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් තමයි වැදගත්ම දේ. මේ වාහන දෙකේ මිල තීරණය කරන ඒ වගේ මාසට යන වියදම තීරණය කරන ප්‍රධානම වෙනස. මේක ජැපනිස් ඔක්ෂන් වල ප්‍රයිස් යන්නේ 2024 නන් හයිබ්‍රීඩ් එක ඔක්ෂන් ග්‍රේඩ් 5 වගේ තියෙන කිලෝමීටර් 3500ක් වගේ දුවපු වාහනයක් නම් නන් හයිබ්‍රීඩ් එක ලක්ෂ 9ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේක ලංකාවට ගෙන්නත් දින ලංකාවේ තියෙන ටැක්ස් අනිකුත් වියදම් එක්ක ලංකාවේ මුදලින් ලක්ෂ 65ක් 68ක් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. Suzuki Alto හයිබ්‍රීඩ් එක ගැන කතා කරොත් එහෙම මේක 2024 නිෂ්පාදිත ඔක්ෂන් ග්‍රේඩ් 6 වගේ තියෙන
කිලෝමීටර් 1500ක් 3000ක් අතර වගේ දවපු වාහනයක් නම් ඔක්ෂන් ප්‍රයිස් අනුව ඔක්ෂන් ප්‍රයිස් එක වෙන්නේ රියන් ලක්ෂ 10ක් වගේ. මේ වාහනේ ලංකාවට ගෙන්නත් තියෙන ලංකාවේ තියෙන ටැක්ස් අනිකුත් වියදම් සියල්ලම එකතු වුණාට පස්සේ මේක ලංකාවේ මුදලින් ලක්ෂ 73ත් 78ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් කියලා තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. හැබැයි යාළුවනේ ඔයාලා හොඳට හිතන්න මේ වාහන දෙකෙන් මොකද්ද ගන්න කියලා. මාසෙකට තෙල් වියදම රුපියල් 20000ක් වගේ යනවා නන් හයිබ්‍රිඩ් එකේ නම්. හයිබ්‍රිඩ් එක ගත්තොත් එහෙම රුපියල් 5000ක් 6000ක් වගේ මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 2ක් 3ක් යනකොට හයිබ්‍රිඩ් එක ගන්න වියදම් කරපු මුදල ඒ වගේම අවුරුදු 2ක් 3ක් යනකොට මුලින්ම හයිබ්‍රිඩ් එකට වියදම් කරපු මුදල තෙල් වියදමෙන් ආයෙම ඔයාලා රිකවර් කරගන්න පුළුවන්. ඒ වගේම නැවත විකුණනකොට හයිබ්‍රිඩ් එකට හොඳ සෙකන්ඩ් මාකට් එකකුත් තියෙනවා. ඉන්හියාලෙන් ඔයාලට පැහැදිලි ඇති. නන් හයිබ්‍රිඩ් ඇල්ටෝ එක සාමාන්‍යයෙන් දිනපතා ගමන් බිමන් අඩු කෙනෙක්ට අඩු මුදලකට වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට මේක හොඳ ඔප්ෂන් එකක් කියලා. හැබැයි ඔයාලා දිනපතා වැඩට යනවා නම් ගොඩක් දුර ගමන් යනවා නම් හයිබ්‍රිඩ් එකට යන මුදල ටික කාලයකින් ආයෙ රිකවර් කරගන්න පුළුවන්. ඒ අතින් බලනකොට හයිබ්‍රිඩ් එක ගොඩක්ම වාසියි. ඔයාලට මේ වාහන දෙකින් හොඳටම ගැලපෙන්නේ මොකක්ද කියලා පාලින් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස කියන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.